සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. වෙල්කම් ටු මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කරවිල උයලා කන්න අකමැති අයට කරවිල සම්බෝලයක් හදාගන්නේ කොහොමද කියලා රසම රස විදියට. මේකට ඕනේ මේ විදියට කරවිල ගෙඩියක්, තක්කාලි ටිකක් පොඩියට කපලා, ලුණු ටිකක් මේ විදියට පොඩියට කපලා, ආම මිරිස් ටිකක් පොඩියට කපාගෙන. කරවිල ගෙඩිය මේ විදියට පොඩියට කපා ගන්න. දැන් මේ කපාගත්තු කරවිල ටිකට ලුණු කුඩු ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. දැන් භාජනයක් ලිපේ තියලා මේ විදියට තෙල් ටිකක් එකතු කරගන්න කරවිල ටික බෙද ගන්න. දැන් කරවිල ටික ටික දාලා මේ විදියට හොඳින් බෙද ගන්න. මේ ගානට බෙදුනාම හොඳටම ඇති. දැන් මුලින් කපාගත්තු ලුණු, අම මිරිස්, තක්කාලි ටිකට බෙදගත්තු කරවිල ටික මේ විදියට එකතු කරගන්න. මම තව මේකට බෙදගත්තු හාල් මැස්ස ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට මේ වෙනුවට උම්බලකඩ කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් මේ විදියට එකතු කරගන්න. ඒ වගේම දෙහි බින්දු කිහිපයකුත් මේ විදියට එකතු කරගන්න. දැන් මේක හොඳින් අනා ගන්න. හරිම රසයි මේ කරවිල සම්බෝලේ. ඉතින් ඔයාලත් හදලා බාස බලන්නකෝ. මේ වගේ වීඩියෝ ගොඩක් තව මගේ YouTube channel එකේ තියෙනවා. ඒවා ගිහින් බලන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා, comment එකක් දාලා channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. එතකොට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ආදරෙයි. ඉක්මනින්ම තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්.